ඉතින් ආයිබෝවන් හැමෝටම ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලට කොහොමද මේ ට්‍රේඩින් පටන් ගන්නෙ. ඒකට ගොඩක් අය ඇත්තටම ට්‍රේඩින් පටන් ගන්න ඇවිල්ලා ඇත්තටම මේ ට්‍රේඩින් වල ලොස්ට් වෙලා ට්‍රේඩින් අතහැරලා දානවා. ඉතින් සමහරක් අය ලොස්ට් මේ ට්‍රේඩින් වල ඉන්නවා. හැබැයි ඒකට හේතුව තමයි වැරදි තැනකින් පටන් ගැනීම කියලා මම හිතනවා. එතකොට තවත් අයට තියෙන ප්‍රශ්න තමයි කොහොමද අපි මේක පටන් ගන්න. හරිද? එතකොට අපි මේකට ඉස්සරවම මොකක් හරි බයිනෑන්ස් account එකක් හදා ගන්නවා. නැත්නම් කොහෙද මේක කරන්නේ? කොහොමද කරන්නේ? ලොකු ප්‍රශ්නයක් ඇති කියලා මම හිතනවා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක ගේන්නේ. සහ මේ අනිත් දේ තමයි අ, ගොඩක් අය හිතනවා මාර ලේසි දෙයක් කියලා මේ ට්‍රේඩින් කියන්නේ. නෑ ඒක එහෙම නෑ. හරිද? ට්‍රේඩින් කියන්නේ අමාරු දෙයක්. අපි ඒකට ගොඩාක් කැපකිරීම කරන්න ඕනේ, ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. හරිද? තමයි ට්‍රේඩින් කියලා කියන්නේ. එතකොට මේ ගොඩක් අයට තව දෙයක් තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ට්‍රේඩින් කියලා ගත්තාම Binance account එකක් එහෙම නැත්නම් ඕනම exchange එකක. මම exchange කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැනගෙන ඉන්නවනේ මම කලින් වීඩියෝ කරලා තියෙනවා ගිහිල්ලා බලන්න. ඒතර exchange එකක account එකක් හදාගත්තාම මේ දැන් හරි මට ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා හිතන Binance account එකක් හරි හදාගත්තාම මේ මට ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා හිතනවා නෑ එහෙම බෑ Binance account එකක් නෙමෙයි නැත්නම් exchange එකේ account එකක් නෙමෙයි ඔයාලට මුලින්ම වමනා වෙන්නේ ඔයාලට මුලින්ම වමනා වෙන්නේ දැනුම. ඒක හොඳට මතක තියාගන්න. exchange එකක් මොහරි Binance account එකක් හරි හදාගෙන ඩොලර්ස් පොඩි 10ක් හරි 5ක් හරි දාගත්තා කියලා ඔයාලට ට්‍රේඩර් කෙනෙක් වෙන්න බෑ. ඊට වඩා ලොකු process එකක් මෙතන තියෙනවා. ඒක තේරුම් ගන්න. එතකොට දැන් ට්‍රේඩර් කෙනෙක් කියලා කියන්නේ හරිද? ට්‍රේඩර් කෙනෙක් කියලා කියන්නේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕනේ. හරිද? ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕන කෙනෙක්. නැතුව මේ ඊටාම සරල විදිහට ඔය කියලා දෙයක් ගහලා ට්‍රේඩ් කරන්න නම් ට්‍රේඩින් වලට එන්න එපා. එතකොට දැන් ඔයාලට පේනවා මම මේ සයිට් එකේ ඉන්නවා මේක මේ ට්‍රේඩින් view කියන සයිට් එක. හරිද? එතකොට මේක තමයි ඇනලයිස් කරන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් හරිද? දැන් ඔයාලට මේක පටන් ගන්න තැනක් ඉන්නවනේ මම මේ ට්‍රේඩින් view ගැන කතා කරනවා. එතකොට ඔයාලට මේක පටන් ගන්න. හරිද? පටන් ගන්න පොයින්ට් එකක් නැත්නම් මොකක් හරි දැන් තියෙන තැන මොකක් හරි පොටක් තියෙන්න ඕනේ. හරිද? පටන් ගන්න මේක. එතකොට අපි සාමාන්‍යයෙන් මේක කැටගරිස් තුනකට බෙදනවා. මම නම් හරිද? මම මේක කැටගරිස් තුනකට බෙදනවා. පළවෙනි කැටගරි එක විදිහට මම තෝරන්නේ මෙතනදී ඇනලයිස් කියන කොටස. හරිද? ඇනලයිස් ඇනලයිස් කරනවා කියලා කියන ළමයි අපි මේකට කියනවා දැන් මාකට් එක ඉදිරියේදී වෙන්න පුළුවන් දේ බලනවා. කියන්නේ දැන් හිතන්න ඔයාලා යම් කිසි දෙයක් මොනවා හරි දෙයක් මෙන්න මේ මිලදී දිනනවා. අපි හිතමු මෙතන මිල 500යි කියලා හිතමු 500. මෙතනදී 500. එතකොට මේ දේ අපි මිලදී ගන්නවා නම් හරිද? මේ දේ අපි මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට ඇනලයිස් කරලා බලන්න ඕනේ මාකට් එක ඉදිරියේදී ඉහළ යනවද? හරිද? මාකට් එක ඉහළ යනවා නම් විතරක් මෙතනින් මිලදී ගන්න. මාකට් එක පහළ යනවා නම් අපි මෙතනින් මිලදී ගැනීමක් කරන්නේ නැහැ. يعني බයි කරන්නේ නැහැ මෙතනින්. මොකද මාකට් එක පහළට යනවා කියලා දන්නවනම් මෙතන බයි කරලා තේරුමක් නැහැනේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ඉදිරියේදී වෙන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ. මාකට් එක ඉදිරියේදී මොකද වෙන්නේ? 500 තියෙන දේ උඩට යනවද නැත්නම් අප් වෙනවද? ඩවුන් වෙනවද කියලා අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ. අපි ඒකට තමයි ඇනලයිස් කරනවා කියලා කියන්නේ. සරලව මම මේ කියලා දෙන්නේ ඇනලයිස් කරනවා කියලා කියන්නේ මාකට් එක ඉදිරියේදී වෙන්න පුළුවන් දේ බලන එකට. එහෙනම් අනිවාර්යයෙන්ම ට්‍රේඩර් කෙනෙක් විදිහට මාකට් එක ඉදිරියේදී වෙන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ඇනලයිස් ඉගෙන ගන්න ඕනේ. මාකට් එක ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඉගෙනගෙන ඉන්න ඕනේ. නැත්නම් අපිට ට්‍රේඩ් කරන්න බෑ. හරිද? ඊට පස්සේ දෙවනි විදිහට මම හඳුන්වන්නේ මැනේජ්මන්ට්. ඇනලයිස් පුළුවන් වුණාට වැඩක් නැහැ. Tamanට මැනේජ්මන්ට් බැයි නම්. මැනේජ්මන්ට්. මැනේජ්මන්ට් කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් මැනේජ්මන්ට් කියලා කියන්නේ කළමනාකරණයනේ. එතකොට මෙතනදී අපි සල්ලි දානවනේ, මුදල් දානවනේ. ඒතර අපි ඒකට කියනවා මනි මැනේජ්මන්ට්. එහෙනම් අපි දාන සල්ලි ටික අපි කළමනාකරණය කරගන්න ඕනේ. ඒක කියනවා මනි මැනේජ්මන්ට්. එතකොට මේකේ යටතේ දෙකක් තියෙනවා මනි මැනේජ්මන්ට්. හරිද? මනි මැනේජ්මන්ට්. යටතේ මනි මැනේජ්මන්ට්. ඊට පස්සේ අපි මෙතන අවදානමක් ගන්නවා. ට්‍රේඩින් කියන්නේ අවදානමක්. හොඳට මතක තියාගන්න. ට්‍රේඩින් කියන්නේ අවදානමක්. ලොකු අවදානමක් අපි මෙතන ගන්න. එහෙනම් අපි මේ ගන්න අවදානමක් කළමනාකරණය කරගන්න ඕනේ. අපි ඒකට කියනවා රිස්ක් මැනේජ්මන්ට්. හරිද? අපි ගන්න රිස්ක් එක මැනේජ්මන්ට් කරගන්න ඕනේ.
මම සරලව කිව්වොත් මැනේජ්මන්ට් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔයාලගේ කැපිටල් එක අඩු නම් ඒ කියන්නේ කැපිටල් එක කියලා කියන්නේ ඔයා ඔයාගේ එක්ස්චේන්ජ් එකට දාන මුදල අඩු නම් හරිද සාමාන්‍යයෙන් 100%ක්වත් රිස්ක් කරන්න සිද්ධ වෙනවා ට්‍රේඩ් එකකට සාමාන්‍යයෙන් 100ට එකක් දෙකක් රිස්ක් කරලා ට්‍රේඩ් කරන්න පුළුවන් නම් හොඳයි නමුත් ඔයාගේ කැපිටල් එකත් එක්ක ඒක කරන්න අමාරුයි ඒ නිසා අවම 100%ක්වත් රිස්ක් කරන්න يعني 100%ක් හොඳට මතක තියාගන්න ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි රිස්ක් කරන ගාන කියලා හිතන්නේ ට්‍රේඩ් එකට දාන ගාන නෑ ට්‍රේඩ් එකට දාන ගාන වෙනයි රිස්ක් කරන ගාන වෙනයි ට්‍රේඩ් එකට අපි කීයක් දැම්මත් කොච්චරක් දැම්මත් ඒ ට්‍රේඩ් එකෙන් කොච්චරක් අපිට නැති වෙනවද අන්න ඒක තමයි රිස්ක් කරලා තියෙන්නේ. ඔයා මෙතන ඩොලර් 100ක් දැම්මත් ඔයාගෙන් යන්නේ ඩොලර් 5 නම් ඔයා 5 තමයි රිස්ක් කරලා තියෙන්නේ. හරිද? ඒක තීරණය වෙන්නේ ඔයා පාවිච්චි කරන ලෙවරේජ් එක සහ ඔයා පාවිච්චි කරන මාජින් එක අනුව. හරිද? අපි ඉස්සරහට කතා කරමු. ලෙවරේජ් එක සහ මාජින් එක අනුව ඒක තීරණය වෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම ඔයාලා මැනේජ්මන්ට් ඉගෙන ගත්ත යුතුමයි. නේද? 100% රූල් එකවත් ෆලෝ කරන්න. 100% රූල් එක ෆලෝ කරන්නේ නැතුව ඔහි ට්‍රේඩ් කරන්න යන්න එපා. වැඩි අසාර්ථක වෙන්න පුළුවන්. මොකද ගොඩාක් අය එනවා මාකට් එකට ඔන්න ඩොලර් අපි හිතමු ඩොලර් 100ක් විතර දාගෙන එනවා. හරිද? මැනේජ්මන්ට් මොකුත් නැහැ. ඩොලර් 30ක් විතර ට්‍රේඩ් එකට දානවා. පළවෙනි ට්‍රේඩ් එක ලොස් වෙනවා. දෙකටත් 30ක් විතර දානවා. ඒකත් ලොස් වෙනවා. ඊට පස්සේ ඔන්න 20ක් විතර දානවා. ඒකත් ලොස් වෙනවා. ඊට පස්සේ 20ක් විතර ඕනවා. ට්‍රේඩ් හතරක් ලොස් වෙන්න පුළුවන්. හරිද? එහෙම වෙන්න පුළුවන්. හරිද? එතකොට ට්‍රේඩ් හතරක් පහක් ලොස් වෙනකොට තමන්ගේ වොලට් එකම යනවා නම් හරිද? ඒ කියන්නේ තමන්ගේ කැපිටල් එකම නැති වෙනවා නම් එයා ට්‍රේඩර් කෙනෙක් ඉන්න බෑ. ඒතර මේක නිකන් අර ඔහේ ඇවිල්ලා මාකට් එකේ අර සල්ලි කෑදරකමින් ට්‍රේඩ් කරනවා වගේ එහෙම වෙන්න බෑ. මේක ඇවිල්ලා බිස්නස් එකක්. මේ බිස්නස් එකේදී ලොස් වුණොත් ඒ ලොස් එක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නැවත මේකේ නැගිටින්න පුළුවන් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි 100ක රූල් එක ෆලෝ කරොත් ට්‍රේඩ් 20ක් එක දිගට ලොස් වෙන්න ඕනේ. නැත්තටම නැති වෙන්නේ. වගේ වොලට් එක 0 වෙන්න ඔයා ට්‍රේඩ් 20ක් ලොස් වෙන්න ඕනේ. හරිද? එතකොට ඒක හොඳ ප්ලෑන් එකක් කියලා මම හිතනවා. හරිද? තාම අපිට කිසිම ගැටලුවක් වෙලා නැහැ මේ 100% රූල් එකට. කිසිම ගැටලුවක් නැතුව ඔයාලා ඉස්සරහට වැඩ කරගෙන යන්න පුළුවන් මැනේජ්මන්ට් 100% රූල් එක ෆලෝ කරොත්. හරිද? එහෙනම් ආවට ගියාට ට්‍රේඩ් කරන්න එපා. දැන් ඔයා සමහර කෙනෙක් ඉතින් 80 මේක එක දිගට මේවා වුණොත් නේ දැන් කවුරු හරි කෙනෙක් මේක දැම්මොත් එහෙම 30ක් දාලා ප්‍රොෆිට් වුණොත් එහෙම සැහැල් ලොකු ප්‍රොෆිට් එකක් නේ. ඔව්. හැබැයි මතක තියාගන්න ඔයා ඉක්මනට හරිද? වැඩියෙන් දාලා 30 දාලා හරිද? ඉක්මනට තැනකට යයි. හරිද? ඉක්මනට යන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ chance එකත් එක්ක ඈ. මොකද එක දිගට දාන ට්‍රේඩ් ප්‍රොෆිට් වෙන්නත් පුළුවන් නේ. දැන් මේක ධනාත්මකනේ අපි මෙතන සෝරි ඍණාත්මකනේ මේ ධනාත්මකත් හිතමු 30 දාලා ප්‍රොෆිට් කරගෙන යනවා. හරිද? එතකොට ආ ඉක්මනට ඇයි 1000 වගේ ලෙවල් එකකට 100ක් 1000ක් කරයි. හරිද? ඇයි 30 ගානේ දැම්මොත් එහෙම 1 to 2 RR ගැහුවොත් එහෙම ඩොලර් 60ක් ප්‍රොෆිට් නේ. හරිද? ඩොලර් 60ක් ප්‍රොෆිට් වෙනවා. හරිද? මේකෙන් ට්‍රේඩ් 20ක් විතර ගහගත්තොත් ට්‍රේඩ් 20ක් ගහගත්තොත් එහෙම 1200ක් ගහලානේ. හරිද? ඒතර 1000 කියන ලෙවල් එකට යයිවා. හැබැයි මතක තියාගන්න ඔයාගේ දැන් මයින්ඩ් එක හැදිලා තියෙන්නේ අපි දැන් ඊළඟ කොටසේ කතා කරනවා ඒකත්. ඒතර ඔයාගේ දැන් මයින්ඩ් එක හැදිලා තියෙන්නේ ඩොලර් 30ක් දාලා හරිද? ඉක්මනට තමයි මේක හෙව්වේ. ඒ කියන්නේ ඔයාට ලොකු ගාණක් දැම්මොත් අනිවාර්යෙන් ඉක්මනට ඔයාට මේක සල්ලි හොයන්න පුළුවන් කියලා ඔයා දැන් ඔයාගේ ඔළුවට දීලා තියෙන්නේ. එතකොට ඔයා කවමදාවත් මතක තියාගන්න ඩොලර් 1000ක් තියාගෙන හරිද? ආයෙ චූටි චූටි ගණන් දදා ඉන්නේ. අයියේ 100ක් තියාගෙන 30ක් දාලා තමයි මෙතෙන්ට ආවේ. ඒතර 1000ක් තියාගෙන 300ක් විතර දාන්න බය වෙන්නේ නෑ ඔයා. ඔයා කිසි වෙලාවක බය වෙන්නේ නෑ. 1000ක් තියාගෙන 300ක් දාන්න. හරිද? එහෙනම් මතක තියාගන්න ඔයාගේ මයින්ඩ් එක මේ දැනට හදලා තියෙන්නේ හේතුව තමයි මැනේජ්මන්ට් නොකිරීම. එහෙනම් ඔයා හිතන්න දැන් මේ 100 දී වුණා 30 30 20 20 කියලා 0 වුණා නම් 1000 වුණාට පස්සේ 300 ගිහිල්ලා හරිද ට්‍රේඩ් හතරක් විතර ලොස් වෙනකොට අනිවාර්යෙන්ම 0 වෙනවා. මම ගැරන්ට් කරලා කියනවා මැනේජ්මන්ට් නොකිරීම හේතුවෙන් ඔයාට අද වෙන වැරදීමකින් ට්‍රේඩින් වලින් සල්ලි නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පේන්නේ මේකේ ගොඩේමක් තියෙනවා කියලා. නමුත් මේ මැනේජ්මන්ට් නැතිව ඔයාට තව සතියකින් මේ දේ වෙනවා. සතියකින් කියන එකත් ඔයා පැන්නොත් එහා පැත්තට ඔයාට අනිවාර්යෙන් මාසිකින් වෙනවා. හරිද? ඒ කියන්නේ ඩොලර් 1000 100කින් වුණත් 1000කින් වෙන්න පුළුවන්. 1000කින් වුණත් 2000කින් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ කොයි වෙලාවෙ හරි ඔයාගෙන් වෙන මේ වැරද්දක් ට්‍රේඩ් හතරක් පහක් එකලඟ ලොස් වුණොත් එහෙම මොනවා හරි හේතුවක් ඉන්නේ. හරිද? මොනවා හරි හේතුවක් හින්දා ඔයාට මුළු කැපිටල් එකම නැති වෙනවා. එහෙම කරගන්න එපා. හරිද? හොඳ මැනේජ්මන්ට් ප්ලෑන් එකක්, රිස්ක් මැනේජ්මන්ට්, සමනි මැනේජ්මන්ට් හොඳ ප්ලෑන් එකක් ෆලෝ කරන්න 100ට කහ ප්ලෑන් එක හොඳයි. ඊට පස්සේ ඊළඟ කාරණාව විදිහට අපි දානවා සයිකොලොජි. හරිද? සයිකොලොජි තමයි
ඊළඟ කාරණාව. හරිද? සයිකොලොජි. එතකොට අනිවාර්යෙන් සයිකොලොජි ටික හදා ගන්න ඕනේ. සයිකොලොජි කියන්නේ මොකද්ද? මයින්ඩ් එක. හරිද? ඔයාගේ මයින්ඩ් එක අනිවාර්යෙන්ම ඔයා හදා ගන්නම ඕනේ. ඒ කියන්නේ ගොඩක් අය මේකට එන්නේ අර ඉක්මනින් සල්ලි හොයන්න. දවසින් දෙකකින් පොතක් වෙන්න. එහෙම කරන්න බෑ. හොඳට මතක තියාගන්න. හරිද? එහෙම කරන්න බෑ. මේක කරන්න බිස්නස් එකක්. මේක ලොස් වෙන්නත් පුළුවන්, ප්‍රොෆිට් වෙන්නත් පුළුවන්. මේ මොකක් වුණත් ඒක දරා ගන්න සිද්ධ වෙනවා. හරිද? එකපාරක් ඔන්න ඩොලර් අපි හිතමුකෝ ඩොලර් 5 රූල් එක ෆලෝ කරලා දැන් ඇනලයිස් උත් පුළුවන්, මැනේජ් උත් පුළුවන්. හරි අවුලක් නැහැ. 105 රූල් එක ෆලෝ කරලා ඩොලර් 5ක් දැම්මට පස්සේ ඒක ලොස් වුණාට පස්සේ හරිද? තමන්ගේ ඔළුවට දෙනවා නම් දැන් මගේ මේ ලොස් එක කවර් කරගන්න මම ඩොලර් 10ක් හරි 20ක් හරි දාලා මේක ටක් ගාලා කවර් කරගන්න ඕනි කියලා ඔයාගේ මයින්ඩ් එකට දෙනවා නම් හරිද? නම් ඒක ඔයාගේ මයින්ඩ් එක ඩැමේජ් වෙලා තියෙනවා. හරිද? එහෙනම් ඔයාගේ සයිකොලොජි වලයි ප්‍රශ්නේ තියෙන්නේ එතන. එහෙනම් ඔයාගේ සයිකොලොජි වල ප්‍රශ්නේ තිබ්බොත් නේ මොකද වෙන්නේ? අන්න ඒ හේතු උඩ මැනේජ්මන්ට් කඩනවා. කල්ලා ට්‍රේඩ් එක දැම්මම මේකල් ලොස් වුණොත් එහෙම තවත් සයිකොලොජි. හරිද? අවුල් ඩොලර් 25ක් විතර ලොස් වෙලා ඊට පස්සේ 20යි 10 අයින් කරමු 20ක් දාලා ඩොලර් 25ක් විතර ලොස්. හරිද? ඉවරයි. හරිද? ඊට පස්සේ ආයෙ ඕක හදන්න බෑ. හරිද? ඔය 25 යන්න ආයෙ 25ක් දානවා. හරිද? මේ වගේ සයිකොලොජි අවුල් කරගන්නවා. අතන මැනේජ්මන්ට් අවුල් වෙනවා නිකම්ම. හරිද? ඊට පස්සේ අපි හිතමු දැන් ට්‍රේඩ් එකක් ලොස් වුණොත් ඕක වෙනවා. හරිද? එතකොට ට්‍රේඩ් ප්‍රොෆිට් වුණත් කට්ටියට ඒක දරා ගන්න බෑ. පළවෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනවා, දෙවෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනවා, තුන්වෙනි එක ප්‍රොෆිට් වෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? තමන් ගැන ඕනවට වඩා විශ්වාසයක් ඇති වෙනවා. තමන් ට්‍රේඩර් කියලා හිතනවා. හරිද? එතකොට දවසට ලිමිට් එකක් නැහැ ට්‍රේඩ් කරන්න. දවසට ලිමිට් එකක් තියාගන්න ඕනේ. අපි සයිකොලොජි අපි කරනවා නම් අපි මැනේජ්මන්ට් ඔක්කොම කරනවා නම් අපි හරියට ට්‍රේඩ් කරනවා නම් දවසට ට්‍රේඩින් ලිමිට් එකක් තියාගන්න. මේ ට්‍රේඩින් මෙච්චර ප්‍රොෆිට් වුණා මම එතනින් එහාට යන්නේ නැහැ. මොකද ට්‍රේඩ් හතරක් ප්‍රොෆිට් වෙලා හරිද? ඕනවට වඩා තමන් ගැන විශ්වාසය ඇති වෙලා හරිද? තුන්වෙනි ට්‍රේඩ් එකට ඕනවට වඩා රිස්ක් කරොත් එහෙම බැරි වෙලා හතරවෙනි ට්‍රේඩ් එකට ඕනවට වඩා රිස්ක් කරොත් එහෙම හතරවෙනි ට්‍රේඩ් එක ලොස් වුණොත් එහෙම මේ ඔක්කොම යන්න පුළුවන්. හරිද? මේ ඔක්කොම යන්න පුළුවන්. මේ හැම ට්‍රේඩ් එකකින්ම හරිද? හැම ට්‍රේඩ් එකකම ඉස්සරෝම වෙන ප්‍රශ්න ටිකක් මම මේ කතා කරන්නේ. හරිද? එහෙනම් අනිවාර්යයෙන්ම සයිකොලොජි හදා ගන්න ඕනේ. එතකොට ලොස් වෙන පැත්තට ලිමිට් එකක් තියාගන්න. පළවෙනි ට්‍රේඩ් එක ලොස් නම් දෙවෙනි ට්‍රේඩ් එක ලොස් නම් හරිද? උපරිම ට්‍රේඩ් තුනකට යන්න. ඉතින් එහාට යන්න එපා. ලොස් නම් අද දවසේ ට්‍රේඩ් තුනක් එතනින් එහාට යන්න එපා. හරිද? මේක මම කවර් කරලාම නිදා ගන්න ඕනේ කියලා ඊළඟට දාපුවාම සමහරක් වෙලාවට තියෙන මුළු සේසතම යන්න පුළුවන්. ඒ හින්දා මම නම් සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ ට්‍රේඩ් දෙකක් ලොස් නම් එතනින් නතර කරා නම් ඇති. ඊළඟ දවසේ අලුතෙන් පටන් ගන්න. ලොස් වෙන්න පුළුවන්. හරිද? ට්‍රේඩර්ස් වල ලොස් වෙන මේ දවසේ අවසානට අනිවාර්යෙන් ප්‍රොෆිට් කරන්න ඕනේ කියන එකක් නැහැ. ගොඩාක් කතා කරන්න නැති පැත්තක් මේ ලොස් වෙන පැත්ත. නෑ ලොස් වෙන්න පුළුවන්. ට්‍රේඩර් කෙනෙක් ලොස් තා ප්‍රොෆිට් එක දෙකම විද දරා ගන්න ඕනේ. ලොස් එක කියන එක මේ හිතට අමාරු දෙයක්වත් වද දෙන්න දෙයක් එහෙම එකක් නෑ. ලොස් වුණත් හරි ඕකේ ඒක කවර් කරගන්න ඊළඟ දවසේ. මේක බිස්නස් එකක්. එතකොට මේ ලොස් එක දරා ගන්න බැරි වෙන්නේ කාටද? මැනේජ්මන්ට් කඩලා හරිද වැඩියෙන් දාපු අයට. හරිද? එහෙම නැත්නම් අර දවසින් දෙකකින් පෝසත් වෙන්න ආපු අයට. මේක අවුල්. හරිද? එහෙනම් අපි සයිකොලොජි හදා ගන්න ඕනේ. මෙන්න මේ කාරණා තුන තමයි හදා ගන්න ඕනේ. හරිද? ඔයාලට තනියම හරි ඉගෙන ගන්න පුළුවන් නම් ඇනලයිස් එකයි, මැනේජ්මන්ට් එකයි, සයිකොලොජි එකයි. ඔන්න ඔය කොටස් තුන කවර් කරගන්න පුළුවන් නම් ඔයාලට ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? එහෙනම් ඔයාලා ඉස්සරහම ඇනලයිස් ඉගෙන ගන්න ඕනේ. දැන් මම මේ ඔයාලට මේ පොයින්ට් එකක් මේ මම උගන්වන්නේ. හරිද? ට්‍රේඩින් පටන් ගන්න. ප්‍රශ්නයන්නේ කොහොමද ට්‍රේඩින් පටන් ගන්න කියලා. මේ පොයින්ට් එකක් තමයි කියලා දෙන්නේ. එහෙනම් ඔයාලා ඉගෙන ගන්න ඕනේ ඉස්සල්ලා. බයිනෑන්ස් account හදාගෙන ට්‍රේඩ් කරන්නවත් අර එහෙම account හදන්න නෙමෙයි. ඉස්සරහම ඔයාලා මෙන්න මේ කැටගරිස් තුන ඉගෙන ගන්න. ඇනලයිස් ඉගෙන ගන්න ඕනේ. මැනේජ්මන්ට් ඉගෙන ගන්න ඕනේ. සයිකොලොජි ටික හදා ගන්න ඕනේ. හරිද? ඔන්න ඔය කොටස් තුන අනිවාර්යයෙන්ම එකට කරගත්තොත් විතරයි. හරිද? එතකොට මේ සයිකොලොජි යටතේ තව කාරණා තියෙනවා. හරිද? ඩිසිප්ලින් තියෙනවා. එතකොට ඔය කාරණා ටිකක් තියෙනවා. හරිද? විනයක් තියෙනවනේ අපිට. හරිද? හික්මීමක් තියෙනවා. ගොඩාක් දේවල් මේක යටතේ තියෙනවා. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ ට්‍රේඩර් කෙනෙක් කියලා කියන්නේ අර එහෙම මෙහෙම ඉරි කැලි ගහලා දවසට මේ ලක්ෂ ගණන් හොයන කෙනෙක් නෙමෙයි. හරිද? එතකොට මේ එහෙම හොයන අය ඉන්නවා. හරිද? හැබැයි ඒක ලක්ෂ ගණන් හොයන්න නම් ඔයාලට අනිවාර්යෙන් මේ ටික කරන්න වෙනවා. හරිද? එතකොට තේරුම් ගන්න ඕන දේ තමයි අර හැම්මෙන් ඉරි කැලි විතරක් ගහලා ඔයාලා මේක සාර්ථක වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඇනලයිස් මැනේජ්මන්ට් සයිකොලොජි කියන කාරණා තුනම ඉගෙනගෙන හරිද හොඳ දැනුමක් තියෙන්න ඕනේ ට්‍රේඩර් කෙනෙකුට. මේවා දේවල් නැතුව ආවට පස්සේ තමයි පළවෙනි ට්‍රේඩ් එක ලොස් වුණාම අපෝ නිකන් සංසාරේ කලකිරිලා වගේ ඊට පස්සේ ඊළඟ ට්‍රේඩ් එකට වැඩියෙන් දානවා. හරිද? එතකොට ඒම මයින්ඩ් එක අවුල් යන්නේ මේ ඔහේ ට්‍රේඩ් කරනවා. හරිද? ඇනලයිස් එක මොකුත් නෑ දැන් මාකට් එක බයි වෙයි කියලා ට්‍රේඩ් කරනවා. ඊට පස්සේ ලොස් වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ අපි කපටි වෙන්න ඕනේ මාකට් එකේ ට්‍රේඩ් කරනකොට හැමෝම ට්‍රේඩ් කරන විදිහට ට්‍රේඩ් කරන්න හොඳ නැහැ. හරිද? වෙනස් විදිහක් අපි පාවිච්චි කරන්න ඕනේ. තමන්ටම කියලා ක්‍රමයක් ඕනනම් හදා ගන්න පුළුවන්. හරිද? ඉස්සරවම අපි ඉගෙන ගන්න ඕනේ.
එහෙනම් ඔන්න කැටගරිස් තුනක් දීලා දුන්නා ඇනලයිස් මැනේජ්මන්ට් සයිකොලොජි. එහෙනම් අපි ඉස්සරහම ඉගෙන ගන්න ඕනේ ඇනලයිස්. හරිද? ඇනලයිස්. ඔන්න පොයින්ට් එකක් ඈ. එහෙනම් මොකක්ද ඉස්සරහම ඉගෙන ගන්න ඕනේ ඇනලයිස්. එහෙනම් ඇනලයිස් කරනවා කියන්නේ මොකද්ද? මාකටිං ඉදිරියේදී වෙන්න පුළුවන් දේ බලන එක. එහෙනම් ඔන්න පොයින්ට් එකක් බයිනෑන්ස් account එකක්වත් හදන එහෙම මුකුත් නෙමෙයි ඕනේ. අපි ඇනලයිස් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට දැනුම අවශ්‍ය වෙනවා. නේද? අපි ඇනලයිස් ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ඇනලයිස් කරනවා කියන්නේ මාකට් එක ඉදිරියේදී වෙන්න පුළුවන් දේ බලන එකට. එතකොට දැන් ඔයාලා හිතන්න බයිනෑන්ස් මේ ගොඩාක් අය කතා කරන්නේ හරි. ඕකේ. බයිනෑන්ස් එක හදාගත්ත කියලා ගන්නකො. එතන බයිනෑන්ස් එකේ අපි හිතමුකෝ නෝමල් බිට්කොයින් ගත්තොත් බිට්කොයින් කියන්නේ මදර් කොයින් එක මම මීට කලින් වීඩියෝ එක ගිහිල්ලා බලන්න ඒකේ සම්පූර්ණයෙන්ම කියලා දෙනවා බිට්කොයින් හැදෙන්නේ කොහොමද ඔය කතන්දර ඔක්කොම කියලා දෙනවා. එතකොට අපි නෝ බිට්කොයින් එකේ ට්‍රේඩ් කරන්න කියලා. එතන බයිනෑන්ස් එකේ බිට්කොයින් එක තියෙනවා. එතන බිට්කොයින් එක අපිට මිලදී ගැනීමක් කරන්න පුළුවන් කියලා හිතන්නකො මෙතනදී. එතන අපි දැනගෙන ඉන්න ඕනේ බිට්කොයින් එක ඉදිරියේදී අප් වෙනවද ඩවුන් වෙනවද කියලා. දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඒක දැනගත්තොත් තමයි අපිට මෙතන බිට්කොයින් එක මිලදී ගන්න පුළුවන් වෙන්නේ. බිට්කොයින් මිලදී ගන්නවා නම් අනිවාර්යෙන්ම අපි දිගේදී මාකට් එකේ බයි වෙනවද සෙල් වෙනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි යනවානේ බිට්කොයින් එක අපි ඇනලයිස් කරන්න ඕනේ. බිට්කොයින් එක දිගේදී මොකද වෙන්නේ කියලා අපි බලන්න ඕනේ. ඒතර බයිනෑන්ස් එකේ බිට්කොයින් එක ගමන් කරපු විදිය තියෙනවා මෙහෙම. ඉහළට පල්ලෙහාට ඔහොම යන්නේ මාකට් එක. හරිද? බිට්කොයින් එක ඉහළට පල්ලෙහාට ගියපු විදිය තියෙනවා. ඒතර ඕක තමයි අපි ඇනලයිස් කරලා ඕකේ තියෙන data ටික බලලා හරිද? ගොඩක් ලොකු දෙයක් බලලා ඕකේ හරිද? එතකොට ගොඩක් දේවල් තියෙනවා. හරිද? නිකන් ඔය ට්‍රෙන්ඩ් ලයින් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ගොඩාක් දේවල් මේකේ බලලා අපි තීරණය කරනවා මාකට් එක ඉදිරියේදී මොකද්ද වෙන්නේ කියලා. ඒතර මම කිව්වා බයිනෑන්ස් එකෙත් ඕක තියෙනවා ඔහොම ගියප එක. හැබැයි අපිට ඒකේ ටූල්ස් අඩුයි. අපිට ඕන ටික අපිට ඕන සෙල්ලම් ටික දාලා හරිද? අපේ ඇනලයිස් එක හරියටම ගහගන්න අපිට ටූල් අඩුයි ඒකේ. එහෙනම් ටූල්ස් ටිකක් අපිට ෆ්‍රී ගන්න පුළුවන් හොඳම සයිට් එකක් තමයි මෙන්න මේ ට්‍රේඩින් view කියලා කියන්නේ. එතකොට මේක අපිට මොබයිල් එකේ පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් PC එකක් පාවිච්චි කරනවා නම් ඔයාලට tradingview.com කියන සයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ෆෝන් එකෙත් ඇප්ලිකේෂන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? trading view. එහෙනම් ඔන්න මම පොයින්ට් එකක් දුන්නා ඇනලයිස් ඉගෙන ගන්න ඕනේ. ඇනලයිස් කියන්නේ මාකට් එක ඉදිරියේදී වෙන්නේ මොකද්ද කියලා බලන එක. එහෙනම් අපි ඇනලයිස් කරන්න අපිට platform එකක් අවශ්‍ය වෙනවා. ඒකට අපිට trading view use කරන්න පුළුවන්. ඒතර Binance එකේ කරන්න අපි trade කරන එක. දැන් හිතන්න අපි මෙතන ඇවිල්ලා මේ බිට්කොයින් එක මේ ඉන්නේ. අපි හිතමු මාකට් එක මෙන්න මේ ඒරියා එකෙන් සෙල් වෙන්න ඕනේ. හරිද? ඒතර අපි මේ අර බයිනෑන්ස් එකේ තියෙනවා. අපි chart එක මේ විදිහට ඇනලයිස් කරලා අපි තීරණය කරලා බිට්කොයින් එක මෙන්න මේ ඒරියා එකෙන් සෙල් වෙන්න ඕනේ කියලා තීරණය කරනවා. එතකොට මේ ඒරියා එකෙන් බිට්කොයින් එක සෙල් වෙන්න ඕනේ නම් හරිද? එතන අපි ඒක ඇනලයිස් කරේ මොකද්ද? මේ ට්‍රේඩින් view කියන ඇප්ලිකේෂන් එකේ සේරම දේවල් ටික අපි දන්න දේවල් අපි දැනුවෙන් අපි ඇනලයිස් කරලා බලුවා මේ ලෙවල් එකේ මාකට් එක සෙල් වෙන්න ඕන. හරිද? එහෙනම් අපි මොකද කරන්නේ? ඒ ලෙවල් එකට මාකට් එක ආවට පස්සේ යනවා බයිනෑන්ස් එකට මේ ප්‍රයිස් එක බලන්න ඔයාලට මේ පැත්තේ පේන්නේ නැති. දැන් මෙන්න මෙතෙන්ට ආවට පස්සේ බලන්නකො. මෙතන ප්‍රයිස් එක ඇවිල්ලා සාමාන්‍යයෙන් 64903 වගේනේ තියෙන්නේ. හරිද? 922 වගේ මෙතනින් තියෙන්නේ. හරිද? ඒතර ඔය ලෙවල් එක අපි බලාගත්තාම ඒ ලෙවල් එකෙන් මාකට් එක සෙල් වෙන්න පුළුවන්. හරිද? එහෙනම් එකක් බලාගත්ත ට්‍රේඩින් view වල බයිනෑන්ස් කියන chart එක ඇනලයිස් කළා. මේකට කියන්නේ chart එක. හරිද? ඇනලයිස් කළා තමයි අපි තීරණය කරේ බිට්කොයින් එක මෙන්න මේ ලෙවල් එකෙන් ඩවුන් වෙන්න පුළුවන්. හරිද? එහෙනම් අපි මොකද කරන්නේ? යනවා බයිනෑන්ස් එකට මෙන්න මෙතනින් මෙන්න මේ ප්‍රයිස් එකෙන් අපි සෙල් එකක් ගන්නවා. දැන් මාකට් එකේ සෙල් සහ බයි දෙකක් කරන්න පුළුවන්. ඒක ගැනත් අපි ඉස්සරහ කතා කරමු. සෙල් ගැන ඔයාලට ඉස්සරහම ලොකු දැනුමක් නැති හින්දා අපි බයි එකක් ගැන කතා කරමුකෝ. හරි. දැන් මාකට් එක මෙන්න මේ ඒරියා එකෙන් බයි වෙනවා කියලා අපි තීරණය කරනවා. නිකන් නෙමෙයි නිකන් ඔය නෙමෙයි. අපි දැන් ඉගෙනගෙන තියෙන දැනුම. හරිද? අපි තාම ඇනලයිස් මොකුත් ඉගෙනගෙන නැහැ නේ. එතකොට අපිට තියෙන දැනුමත් එක්ක මේ අපි ඇනලයිස් කරලා තීරණය කරනවා මාකට් එක මෙන්න මේ ලෙවල් එකේ මෙන්න මේ zone එකේ මාකට් එක උඩට යන්න ඕනේ. හරිද? ඒක අපි තීරණය කරගත්තා. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ මාකට් එක උඩට යන්න පුළුවන් ලෙවල් එක කීයද කියලා ප්‍රයිස් එක බලනවා. ප්‍රයිස් එක වල මේ පැත්තේ වැටෙනවා බිට්කොයින් එක මේ මෙතෙන් ඩවුන් පස්සේ ප්‍රයිස් එක කීයද කියලා 62304යි. එහෙනම් මොකද කරන්නේ 62304න් බයිනෑන්ස් එකේ ගිහිලා බිට්කොයින් මිලදී ගැනීමක් කරනවා. හරිද? එහෙනම් බයිනෑන්ස් එක යූස් කරන්නේ අපි මිලදී ගැනීමක් කරන්න පමණයි. අපි ඇනලයිස් ඔක්කොම කරන්නේ මෙන්න මේ ට්‍රේඩින් view කියන සයිට් එකේ. හරිද? මේක අපිට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. paid service එකකුත් තියෙනවා. නමුත් ෆ්‍රී දෙන දේවල් ඇති ඔයාලට වැඩක් කරගන්න. හරිද? paid එකට යන්න ඕනේ නැහැ. ෆ්‍රී දෙන දේවල් ඇති වැඩක් කරගන්න. හරිද? එහෙනම් අපිට ඇත්තටම ඉස්සරෝම අවශ්‍ය වෙන්නේ එක්ස්චේන්ජ් එකක්වත් ට්‍රේඩ් කරන තැනක්වත් නෙමෙයි අපිට ඉස්සරෝම
ඇනලයිස් ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපිට ට්‍රේඩින් view කියන සයිට් එක තුලදී අපිට ඇනලයිස් පුරුදු වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න පොයින්ට් එකක් දුන්නා ට්‍රේඩින් view වලින් අපිට පටන් ගන්න පුළුවන් ඇනලයිස් කරන්න. හරි ට්‍රේඩින් view සයිට් එකෙන් ඇනලයිස් කරන්න පුරුදු වෙන්න. ඇනලයිස් ඉගෙනගෙන මැනේජ්මන්ට් ඉගෙන ගන්න, ඊට පස්සේ සයිකොලොජි ඉගෙන ගන්න. හරිද? ඊට පස්සේ තමයි ඉගෙන ගත්ත දේවල් බෑක් ටෙස්ට් සහ ජර්නල් කරන්න. ඊට පස්සේ ට්‍රේඩින් වලට එන්න. හරිද? ඕක තමයි පියවර. හරිද? ඇනලයිස් ඉගෙන ගත්තා, මැනේජ්මන්ට් ඉගෙන ගත්තා, සයිකොලොජි ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත දේවල් බෑක් ටෙස්ට් කරනවා. මාකට් එකේ වෙන්නේ මොකද්ද කියලා බලනවා. මම කලින් ඒකටත් වීඩියෝ එකක් දාලා දෙනවා කියලා බලන්න. මුල්ම වගේ වීඩියෝ එකක්දී බෑක් ටෙස්ට් සහ ජර්නල් කියලා. ඉස්සරහටත් තව අලුත් ඒ කියන්නේ බෑක් ටෙස්ට් සහ ජර්නල් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔයාලගේ කැමැත්ත අනුව තමයි මම මේ දේවල් ගේන්නේ. නැතුව මම ඔහේ ගෙනල්ලා තේරුමක් නැහැ. එතකොට දැන් මේ ටයිම් එක වුණත් මම මෙතන මේ නිව්යෝක් ටයිම් එක දාලා මම කොලම්බෝ ටයිම් එක දාලා ඔයාලට පෙන්නන්න. හරිද? බොරු කියලා හිතයිනේ ඔයාලා. කලින් වීඩියෝ එකකින් මොකක්ද එකමාරට විතර ඇති. හරිද? දැන් මෙතන බලන්න. කොලම්බෝ දැම්මේ දැන් මේ වෙලාවේ 12:21යි. හරිද? 12:21යි. මේ එතකොට අද දවස් ඇවිල්ලා ඔයාලට පේනවා ඇති. දැන් 8 වෙනිදා. හරිද? මේක ටයිම් එක මෙතනදී කොහොම chart එකේ ඉන්නේ මෙතන આવොත් ඔයාලට පේනවා ඇති මේ මෙතන ඇවිල්ලා මේ 12යි 22යි හරිද? එතකොට මෙයා 11 මාට හැදිච්ච කෙනා. එතකොට මෙතන බලුවොත් එහෙනම් මෙයා ඇවිල්ලා 12:22 හැදිච්ච 1 minute candle එක. හරිද? මේ candle වල කතාවක් තියෙනවා. අපි තාම ඒවා ඉගෙන ගන්න නෑනේ. මේක ඇවිල්ලා 12:22ට 8 වෙනිදා. හරිද? අදාගොස් 8 වෙනිදා හැදිච්ච දැන් වෙලා ටයිම් එක මම ඩේට් එකයි ටයිම් එකයි පෙන්නන්න මේ දැන් ආවේ. අගෝස්තු 8 වෙනිදා. හරිද? 12:22යි වෙලාව මේ වීඩියෝ එක හදනකොට. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් ගේන්න කොහොමද මේ වීඩියෝ එක වැටෙනකොට දවස් දෙකක් විතරයි යයි. මට කලින් වීඩියෝ එකට ගොඩාක් අය ඉච්චර ලොකු කැමැත්තක් දක්වලා නැහැ. ඒ හින්දා මේ වීඩියෝ එක චුට්ටක් බරක් වෙන්නේ. දවස් දෙකක් විතර බලනවා. බලලා තමයි මේක අප්ලෝඩ් කරන්නේ. එතකොට ඊළඟ වීඩියෝ එක ඕනනම් ඒත් එහෙම තමයි මේ වීඩියෝ එකට කට්ටිය දාන අදහස් අනුව තමයි ඊළඟ වීඩියෝ එක ගේන්න තීරණය කරන්නේ. එහෙනම් අපි කැමති නම් අපිට ඊළඟ වීඩියෝ එකෙන් ට්‍රේඩින් view setup කරගන්න විදිහ කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ට්‍රේඩින් view වල වැඩි විස්තර කරගෙන යන්න පුළුවන්. ඔයාලගේ කැමැත්ත අනුව තමයි ට්‍රේඩින් view setup කරගන්න වීඩියෝ එකක් ඕනනම් කියන්න. මේ අනිවාර්යයෙන්ම මම වීඩියෝ එකක් ගෙනල්ලා ඉස්සරහ වැඩ ටික උගන්වන්නම්. එතකොට මේකේ මේ තියෙන දේවල් කැන්ඩල්ස් තියෙන්නේ. හරිද? බයි සසෙල් කැන්ඩල්ස් තියෙන. එතකොට ඒවා ගැනත් ඔයාලට මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඔයාලා කැමැත්ත අනුව තමයි. හරිද? මම කාලෙදි කරුණේ නාස්ති කරන්න බෑනේ අපරාධෙනේ. එතකොට එහෙනම් ඔන්න මම පොයින්ට් එකක් කියලා දුන්නා. ඔයාලා ඉගෙන ගන්න ඕනේ ඇනලයිස් මැනේජ්මන්ට් සයිකොලොජි. එහෙනම් ඇනලයිස් ඉගෙන ගන්න ඕනේ. ඇනලයිස් ඉගෙන ගන්න දැනුම අවශ්‍ය වෙනවා. එහෙනම් අපිට ඇනලයිස් කරන්න හරිද තැනක් තියෙන්න ඕනේ. එහෙනම් අපිට ඒකට ට්‍රේඩින් view කියන වෙබ්සයිට් එක නැත්නම් ට්‍රේඩින් view ඇප්ලිකේෂන් එක යූස් කරන්න පුළුවන්. ඒක පේමන්ට් කරන්න යන්න එපා. ඒක ෆ්‍රී එක. ඇති අපිට දෙයක් කරගන්න. හරිද? දැන් ඔන්න ට්‍රේඩින් කොහෙන්ද පටන් ගන්නෙ කොහොමද පටන් ගන්න කියලා තිබ්බයිට දෙන්න පුළුවන් හොඳම උත්තරේ මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. හේතුව තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයා like එකක් දාන්න, like එකක් දාලා මේ වීඩියෝ එකට යටි කමෙන්ට් එකක් දාන්න. ඔයාට මොකද්ද හිතෙන්නේ මේ කරන වැඩේ ගැන? හරිද? මම වීඩියෝ සීරීස් එකක් ගේන්නත් හේතුව තමයි කට්ටිය ගොඩක් අය ඉල්ලා තිබ්බා වීඩියෝ ටිකක් ගේන්න කියලා. ඒ නිසා තමයි මම මේක පටන් ගත්තේ. ඉතින් අපි බලමු. හරිද? ඔයාලගේ කැමැත්ත. හරිද? ඔයාලගේ අදහස් අනුව තව මොනවා හරි අදහස් තියෙනවා නම් මොනවා හරි සම්බන්ධයෙන් වීඩියෝ අවශ්‍ය නම් කියන්න. හරිද? ලොකු දෙයක් වෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් නිකරුණේ නෙමෙයි. හරිද? ඔයාලගේ මහන්සියක් තියෙනවා. ඔයාලගේ කැපවීමක් තියෙනවා කියලා මට පේනවා නම් ඔයාලට මීට වඩා දෙයක් දෙන්න පුළුවන්. හරිද? එහෙනම් අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන්. හරිද? මම හිතාගෙන ට්‍රේඩින් view setup එක ගේන්න කියලා. ඒත් ඔයාලා කැමති නම් විතර ගේන්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම good luck.